මං අද කතා කරන්නේ ඩයිනසෝරයන් ගැන. ඩයිනසෝරයන් මිලියන 60කට කලින් වඳ වී ගියා. මිට අවුරුදු මිලියන 50-30ක් අතර කාලේ උන් ජීවත් වෙලා තියෙනවා. ක්‍රීටේසියස් යුගයේදී උන් ජීවත් වෙලා තියෙනවා. ඩයිනසෝරයන් මිට අවුරුදු මිලියන 66කට කලින් උල්කාපාතයක් නිසා වඳ වී ගියා. යුකටයන් අර්ධද්වීපයේ අදටත් එම උල්කාපාතයේ වැදීම නිසා සිදුවී ඇති හානි සිදු වූ ස්ථානය තාමත් මුහුදත් ගොඩබිමත් අතර ස්ථානයේ තිබෙනවා. ඩයිනසෝරයන් වඳ වී ගියේ එම උල්කාපාතය නිසා උල්කා වර්ෂාවක් ඇතිවීමයි. ඒ වගේම පෘථිවියේ ඕසෝන් ස්තරය විනාශ වී යාමයි. එහිදී වර්ෂාව නොලැබීම සහ ශාකභක්ෂක ඩයිනසෝරයන්ට ආහාර නොලැබී යාම නිසා වඳ වී ගිය ශාකභක්ෂක ඩයිනසෝරයන් නොමැතිවීම නිසා ටීරෙක්ස් වගේ දැවැන්ත සත්ත්වයින් මිහිමතින් වඳ වී ගියා. නමුත් ඩයිනසෝරයන්ගේ කුඩා ඩයිනසෝර් වර්ග තාමත් අද දක්වාම ජීවත් වෙනවා. ඒ කුරුල්ලන්ය උගුස්සා වගේ සතුන් අදටත් ජීවමාන ඩයිනසෝරයන් තමයි. එනිසා ඩයිනසෝරයන් කියන්නේ එම උල්කාපාතය පැමිණීමට පෙර ජීවත් වූ විශාලතම සතුන්ය. මෙහිදී කුමී සතුන්ද විශාලව සිටියා. ඒත් ඔවුන්ගෙන් බේරුණේ 25%. එම ඩයිනසෝරයන් සිටි ජීවීන්ගෙන් බේරුණේ 25% පමණයි. මිනිසා වැනි සතුන් ඉතා කුඩා ජීවී නෙමෙයියන් වැනි සතුන්ට වඩා මීයන් වැනි සතුන් වගේ ජීවීන්ය. පසු කාලයේ මිනිසුන්ට පරිණාම වී ඇත. මේ වන විට මිනිසුන් ගෝලීය උෂ්ණත්වයෙන් ජීවත් වෙනවා. එනිසා අපි ඊළඟ සතියේ කතාවකින් හමු වෙමු.